හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් මම අද අරගෙන ආවේ ඔයාලයි කොණ්ඩෙට කරන්න පුළුවන් ඉතාමත් වටිනම සත්කාරයක් ගැන. ඉතින් මේ තියෙන්නේ පැය භාගයක් පමණ පොඟවාගත්ත හාල් වතුර. ඉතින් මේ හාල් වතුර ටික මේ විදිහට පෙරාගෙන මෙන්න මේ විදිහට කරපිංච ටිකක් ඒකට එකතු කරන්න ඕනේ. මේකේ කරපිංච නැටිත් අපි එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට කෑලි කෑලි වලට කපලා තමයි මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට මේකට උළු හාල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහ රතුළුණු ගෙඩි ටිකකුත් අපි එකතු කරගන්නවා. ඉතින් දැන් මම මේ එකතු කරගන්නේ තේකොළ. තේකොළ කියන්නේ අපේ කොණ්ඩේ කළු කරගන්න පුළුවන් ඊටාම වටිනා ඖෂධයක්. ඊළඟට මේ මිශ්‍රණය විනාඩි 3ක් පමණ හොඳින් උතුරවා ගන්න ඕනි මේ ඔයාලා දකින විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කොහොඹ කොළ ටිකකුත් මේකට එකතු කරගන්න ඕන. ඉතින් ඔයාලා මේ දකින්නේ පැහුනට පස්සේ මිශ්‍රණය මෙන්න මේ විදිහට තියෙන්න ඕන. මෙන්න මේ විදිහට තමයි ඔයාලට දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ මේ මිශ්‍රණය රැයක් පමණ අපි තියාගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට රැයක් තියලා උදේට තමයි මේ විදිහට පෙරා ගන්න ඕන. මෙන්න මේ විදිහට භාජනයකට පෙරා ගන්න. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය හොඳ නියුණට පස්සේ මෙන්න මේ විදිහට ෂැම්පූ ටිකක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට බෝතලයකට අපි මේ ටික පෙරා ගන්න ඕන. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ මම ඒ ෂැම්පූ දාලා ඖෂධ දාලා හදාගත්ත මිශ්‍රණය. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට කොණ්ඩේ ටිකක් තෙමලා මේ මිශ්‍රණය ඔලුවට දාන්න පුළුවන් මෙන්න මෙහෙම. ඉතින් මෙන්න මේ විදිහට මිශ්‍රණය ඔලුවට දාලා හොඳින් සම්බාහනය කරන්න ඕන මෙන්න මේ විදිහට. ඊට පස්සේ හොඳින් ෂැම්පූ ටික මෙන්න මේ විදිහට සෝදලා අරින්න. පසුව ඔයාලට මෙන්න මේ විදිහට ලස්සන කෙස් කලඹක් ලබා ගන්න පුළුවන්. තවත් වීඩියෝ එකකින් හමු වෙන්නම්.